හායි යාළුවනේ. අද අපි හදන්න යන්නේ කට්ලට්. බලමු අපි කොහොමද කට්ලට් හදන්නේ කියලා. මේ තියෙන්නේ තඹගත්ත අද පොඩි කරලා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා කැරට්, ලූණු, සුදු ලූණු, ලීක්ස්. පොඩ අරන් තියෙන්නේ. අපි 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාට හරියන්න. මේ තියෙන්නේ තඹපු මාළු. එක මම හොඳටම කටු ඇරලා පොඩි කරගෙන තියෙන්නේ. තව අපිට ඕන වෙනවා කෑලි මිරිස්, කහ ටික, ගම්මිරිස්, ලුණු. හරි. අපි බලමු දැන් කට්ලට් හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි මෙතන ලිප පත්තු කරලා තෙල් ටිකක් දාලා තියෙන්නේ මම. තෙල් ටිකක් දාලා තියෙන්නේ. ඉතින් තෙල් ටික මේ රත් වෙනකන් ඉඳලා මේ මම අල තඹගත්ත භාජනේ තෙල් ටික රත් වෙනකන් ඉඳලා ටික ලුණු මිරිසුත් දාගන්න පුළුවන්. මම දැවිල්ල නිසා දාගන්න නෑ වැඩි. ලුණු සුදු ලුණු ඉස්සෙල්ලාම දාගන්න. ඊට පස්සේ කැරට් දාලා බැදෙන්න ඇරලා අපි ඔක්කොම දාගන්න. කැරට්, ලීස්, ලුණු, සුදු ලුණු කැමති විදිහට ඉතින් හදාගන්න පුළුවන්. සුබකේක වෙල්පත් දෙන්න දෙනවා. මාළු. ඊට පස්සේ අපි මාළු ටික දාගන්න. මම අපි 4 දෙනාට අපින්න තමයි ටික අරගෙන තියෙන්නේ. කවලර කරලා. එහෙම. ඊට පස්සේ අපි කහ කුඩු ටිකක් දාගමු. ටිකයි වැඩි නෑ. ini kararin donodi tepi lawa tikai දාගන්න අපි ඊට පස්සේ ගම්බිරිස් ටික ටිකක් හැන්දගෙන ටිකක් දාගන්න. වැඩි දැවිල්ල අපි කන්න කැමති නැති නිසා ඔයගොල්ලන්ට දැවිල්ලට ඕනේ නම් දැවිල්ල දාන්න. ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් දාගන්න. තමන්ට දැවිල්ල අවශ්‍ය ප්‍රමාණයට අපි දාගමු. මම නම් දැවිල්ල කන්න කැමති නෑ වැඩි. හරි. ඊට පස්සේ අපි ලුණු කුඩු ටිකක් මේකට එකතු කරගමු. දුව තමයි මට උදව් කරන්නේ මේකට. පොඩි කාලේ ඉඳන් අපි ඒගොල්ලොන්ටත් පුරුදු කරන්න ඕනේ කෑමක් හදලා රස බලන විදිය නේද? මේ පුංචි පෙට්ට වාසයින් එක කෑම හදලා දෙනවනම් ඊට පස්සේ අපි තඹාගත් අල ටික දාගමු. ඊට පස්සේ මේක හොඳට අනාගන්න. ගින්දර අඩු කරලා හරි ලිප ඉවලා හරි කමන්නේ. හොඳට අනාගන්න.
අපි දැන් හදාගත්ත මිශ්‍රණය මේක පොඩ්ඩක් නිවෙන්න තියලා ඊට පස්සේ අපි ගුලි හදා ගන්න ඕනේ බෝල කරලා. හරිද? ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පාන් කුඩු, බිත්තර, ගසාගත් බිත්තර. මේවා අපි මම කඩලා ගහලා තියෙන්නේ ටිකක්. ඊට පස්සේ පොල් තෙල්. ඊට පස්සේ අපි බලමු බෝලයක් ගුලි කරන විදිය. අත් දෙක හොඳට හොදලා අස්සන්ට බෝල කරන්න බලන්න. චූටි අත්තලින් අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. බෝලයක් ලස්සනට හදන්න බලන්න. හරි. මේ වගේ බෝල හදාගන්න. ඔන්න අපි හදාගත්ත කට්ලට් බෝල ටික. දැන් අපිට කරන්න තියෙන්නේ කට්ලට් බදින්න. අපි ඊට පස්සේ තාච්චිය ලිපේ තියලා පොල් තෙල් ටිකක් දානවා. ඊට පස්සේ අපි කට්ලට් එක අරගෙන ඉස්සලම බිත්තර එකේ දාගන්න. බිත්තර එකේ දාලා ඉවරලා හොඳට තවරගෙන මේ කුඩු එකේ දාලා තවර ගන්න. හොඳට මේ කුඩු එක හොඳට කරන්න. නැත්නම් මේක රත් වෙන්නේ. අන්න මේ තියෙන බෝලේ තද කරා. ඊට පස්සේ අපි බෝලේ මේකට දාමු. ටිකක් ගින්දර අතු කරන්න. දෙටක් ගන්න හදන්න බෝලේ. වෙන එකක් දාගමු. අපිට පළවෙනි මෙසේ අපි කට්ලට් එක වැදගමු. දැන් මේ බිත්තරේට දාලා මේ මේක තවර ගන්න ඕනේ. ඊට පස්සේ කුඩු එකේ දාලා තවර ගන්න. මෙන්න යාළුවනේ අපි හදපු කට්ලට්. රස පාටයි නේ. ඔයගොල්ලෝ හදලා බලන්න. මගේ වැඩ කට්ලට් හොඳ නම් ඔයගොල්ලන්ට තේරුණා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. කාලා බලන්න කට්ලට්. කාලා බලන්න ආසෙත්